හෙල්ලෙනවා අපි හෙල්ලෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දියල්ලා දෙන්නේ මාරම ලස්සනයි. අපිට යන්න තියෙන අර දුර ඈතට. තඩි. ඒ තඩි බලහන් ඔක්කොම පෙන්නගෙන එන්නේ. අමුතු සීන් එකක් තියෙන එකේ. කොහොම හරි වැඩේ කරගත්තා. තඩි සයිස් දර්ශන. වැස්සට ගම් වතුරේ උඩින් එන වතුර පාර. දැන් ඇත්තටම අපි යන්න එන්න තැනක් නැතු ඉන්නේ. අතර මං වෙලා ඉන්නේ. ශ්‍රී ලවුන්ඩත් තොප්පි දීලා තොප්පි එකතු කරගත්ත කට්ටිය. Hi guys, අපි අද යනවා ට්‍රිප් එකක්. අපිත් එක්ක ඉන්නවා තාරකයියා කෝ අපි තඩි කෝ ටික්ටොක් කෝෂි අපි නිම්නා එයා ටික්ටොක් තමයි මල්නි මේ අපේ අලුත් අක්කා මේ අපේ සයු තාත්තා හොයාගෙන ඉල්ල අපේ කෝ හෂි හායි මේ දරේ මේ ලැජ්ජ වෙලා වේ එහෙනම් guys අපි අද යනවා yang abe gawan sage inne Jayanat ko driver me driver kammeli wela ඇතුළට වෙලා ඉන්නේ එහෙනම් මන්දාරම් නුවර හම්බෙමු ජය වේවා හරි අපි ආව පළවෙනි දියැල්ල බල මේ මෙතනින් නුවර එළිය අතරින් උඩට මන්දාරම් නුවර අපි යනවා දැන් මේ දියැල්ල බලලා ඉවරයි අපිට තියෙනවා කිලෝමීටර් 10ක් විතර. අපිව චෙක් පොයින්ට් එකකින් අතර කරා. අපේ ආව මේ බඩු තියාගෙන ඉන්නේ හංගගෙන ඉන්න මේගොල්ලෝ. ගෑල් ළමයිනුත් හංගගෙන ඉන්නේ. මේ කීවා? මේ මෙයාලා තමයි රඳවාගෙන ඉන්නේ දැන්. මෙයාලා තමයි සැකකරුවෝ මේ ඉන්නේ ප්‍රධාන සැකකරුවෝ. මේ Hi guys, අපි යනවා ඇතිනි වල ඇල්ල බලන්න. ඇතිනි වල ඇල්ල. යන් එන. ඔගේ ලොකේෂන් එක. යන් අපි යා. හයි ස්කූල් මෙන්ටෝල් එක. ඒ ගොඩන ඔක්කොම මට කිව්වේ මම ගොල්ලේ මොනවද? ඒ අඩෝ. නෑවදින් ඕකේ. අඩෝ සුපිරි අබ්බා මොලේ. නෑ මේකෙන් නෑව නම් මචං ඔක්කොම ඉවරයි අපි. බඩු වැඩි වෙනවා ඔක්කොම අපි යනවා ඇල්ල බලන්න. ෆයිනලි අපි ආවා. මෙන්න වෙදන්ට. ඇතිනි වල ඇල්ල. ඩ්‍රයිවර් මහත්තයා වාහනේ ඉන්නවනේ වාහනේ ලොක් කරගත්ත. නාන්න පුළුවන් ජයනාත් මං හොඳටම දන්නවා උඹට පීනන්න බෑ අතන්ට නම් පහින්න එපා හරිද මේක කැරක්ටර් ඇතිනි ඇල්ල බැල්ල ඉවරයි
අපි යනවා අලුත් ඇල්ලක් බලන්න. අපේ කට්ටිය එක යන්න තමයි පොඩ්ඩක් අමාරු. ඕෂි වරෙන්. ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා. මේ යන්න යන්නේ. යා. ගමන් සහායිකාව. හායි. ඔයාට මහන්සිද? ඇතිනි වල ඇල්ල බලලා. හැබැයි ලස්සන. ඒ අවුලක් නැහනේ. ඒ කියන්නේ 아무තු සීන් එකක් තියෙන එකේ. ඔයාලත් එන්න අනිවාර්යෙන්. මාර ලස්සනයි. අතන මන් දෙකම ලස්සනම දියල්ලේ. ඒක නිකන් බෝම්බුරෙල්ලේ ෂේප් එකක් තියෙනවානේ. ඒ කියන්නේ සුපිරි. අර දෙපැත්තෙන් අර ගල් තියෙන්නේ. ඔයා ගිහලා තියෙනවා? නෑ. ඒ බෝම්බුරෙල්ලේ දෙපැත්තේ ඒ වගේ ලුක් එකක් තියෙනවා. දෙකම නිකන් සමකල නොහැක. නමුත් ලස්සනයි ඒ වගේ. හරි. ජයනත් අපි එක්කන් ආව භාගයක් දුරට අපිට යන්න තියෙනවා අර දුර ඈතට. කොහෙද තියෙන්නේ? අන්න අරයි තියෙන්නේ. පේන්නෙත් නෑ. ඕ ගන්න. මෙතනින් යන්න තියෙන්නේ. මොකද්ද වෙන්න මෙහෙම එකක් තියෙනවා. මන්දාරන් නුවර පොළපතන ඇල්ල. එතන ගාව ඇල්ලකුත් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි බලමු අපි කබාඩේකට ගිහිල්ලා. කිසි අවුලක් නැහැ අපේ ජයනාත් මහත්තයා පරක්ක වෙච්ච හින්දා අපි පයින් යන්න වෙලා දැන් තනියෙන් යන්න වෙන්නේ දැන්. ගෝ යාළුවෝ ටික අපිව දාලා කියලා දී. යා. හරියට මේක දිගේ ගිහිල්ලා යතේ. නිකම් මේ වැඩ වගේ ආවා. ආවට පස්සේ පාර වැරදි කියලා යන්න යනවා. හරක් පැටියෙක් නු. ඕන ආන ප්ලේස් එකක් තියෙනවා. කැරට් ඔය. මේ තියෙන්නේ කැරට්ස්. මේ තියෙන්නේ අපි කපාන. හම්මෝ. තියෙනවා ගෝවා. වටේම ගෝවා. මේ පැල මේ ලොකු ඒවා. ඒවා. කො. මේ තියෙන ගල් කටාරමක් පේනවා. අන්න අරේ. අපි ආව නවාතැනට මේ ඇවිල්ලා පිස්සෝ ටිකක් ඇවිල්ලා ෆොටෝ ගහනවා. මේ හලෝ ගයිනියක්කේ. බොරු කරන්න එපා මේ. අපේ guys. Hi මේ නිම්නා. Hi. අපි දැන් අපේ නවාතැනට ඇවිල්ලා ඉන්නේ. කපාන කරනකොට මොකද හිතෙන්නේ? ලස්සනයි. ගමන් මාර්ගය දුෂ්කරයි. හැබැයි රෙකමන්ඩ් කරනවා. මාරම ලස්සනයි. විකුණත් සුපර්. හරි. ඕකේ. TikTok එකෙන් කියනවා. අම්මා. ආතඩි මොකද කියන්නේ? දන්න. හලෝ ලොකේෂන් එක නම් පට්ට. මේක රෙකමන්ඩ් කරනවා හොඳේ. සුපිරිනේ. සුපිරිම සුපිරි. මේ අපේ කට්ටිය සයුරි. මල්මි බබා අම්මා. එන්න දන. ඕෂි. මොකද හිතෙන්නේ දන? සුපිරි. අබාන්න පේන මේ එක මොකද්ද? ගාපටාරම. මේ ඒ දවස්වල තාරකය නේද මේක ඇදුවේ ඇදුවේ? දැන් මේ කට්ටිය කවුරුත් නැහැ ගෑල්ලමයි නෑ අපි විතරයි වැඩ කරන්නේ මේ දර්ශන ඉන්නවා මෙහා පැත්තේ දැන් දර්ශන මේ මස් එක හදලා ඉවරයි නේද දර්ශන? ඔව් දර්ශන මස් එක හදලා ඉවරයි මේ මස් එකක් තියෙන ස්පිරියර් රයිස් එකක් අධික හදලා තියෙන්නේ ඊට පස්සේ දැන් මොනවාද සොසේජස් පදින්න යන්නේ මෙතන දර්ශන වැඩ පටන් ගන්න තින්නේ අතන තියෙන අඬුවයි සංගලී කොහොම හරි වැඩේ කරගත්තා තඩි හයි දර්ශන මේ ඔය හන්දියට වැඩේ කරගත්තට පස්සේ දැන් මොකද කරන්නේ ඔය වීඩියෝ කරන එකද කරන්නේ වැඩේ කරගත්තද මෙයාට ඉතින් මහන්සිලා වැඩ කරන මේ කොහොම මේ කවුද මේව කරන්න හැටි වෙන්න හරියට මේ සෝස් එකෙන් මෙහෙම අරගෙන මෙහෙම
ඔයාලා ඇත්තටම මම අද හිතාගෙන ආවේ ඔයගොල්ලෝ මේ බාබකියු එක නෑවොතින් මම පැත්ත පලාත එන්නේ නැහැ කියලා. my god ඒ කියන්නේ ඔයා ගෙදර ඉඳලා පුරුදු වෙලා දාවේ ඔක අනන විදිය. මන්දාරන්නුවර ආවා අවුලක් නැහැ. හොඳට විනෝද වුණා. ඒ වුණාට ඉතින් පොඩි අවුලක් තියෙන්නේ. මන්දාරන්නුවර මොකද්ද අර අඳුරෙන් වැහිලා තියෙනවා කියන කතාව නම් ඉතින් බොරු. ඉර පෑවුවා. උදේ පාන්දරම ඉර පෑවුවා. උදේ පාන්දරම නැගිටින්න ඕන අයකින්ද නැගිට්ටට ඉතින් අන්තිමට බෙඩ් ෂීට් එකේ මූණ වහන් හිටියේ අන්තිමට ඉර එළිය දරා ගන්න බැරුව. අවුලක් නැහැ. එහෙම තමයි ඉතින් තියෙන්නේ. බලමු දැන් අපි යනවා තේ ගබ්බොන්. මේ අපේ කට්ටිය එනවා පස්සේ ඩ්‍රයිවර් මහත්තයා යනවා ඉස්සරහෙන්. අම්මනිතරම ඉස්සරහෙන් යන්න ඕන. රොටි තියෙනවා කුවා. ප්ලේන්ටි තියෙනවා කෝ ඉඟුරු දාපු. හොඳ ලුණු මිරිසක් එක්ක සැරට රොටි කාලා ප්ලේන්ටියක් තමයි බොන්න යන්නේ. අපි ගිහිල්ලා රොටියකුත් කාලා ප්ලේන්ටියකුත් බොන ගමන් කතා කරමු. ඔයාලා කටරක් කියලා එන්න අපි පෙන්නන්නම් ඒක. හරිද? ආව රොටි කන්නේ කියලා අපිට ස්පොන්සර් කරන කෙනා මේ හෂි ඉන්නවා. ඩ්‍රයිවර් මහත්තයා මෙහා පැත්තේ. අපේ තාරකයියා දර්ශන මේ අපි කඩෙන් ඇහුවා මොකද්ද මේ ඔව් මම අරන් ආවා වෙන දෙයක් නැහැ මේ අපි ඇහුවා අර මොකද්ද ඉරපා යන්න සීන් එක දැන් එහෙම වෙන්නේ නැතිලු ඒකින්ද ඉතින් කරන්න දෙයක් නැහැ පටන් ගත්තත් හරි මන්දාරන්නුවර එහෙම දෙයක් වෙන්නේ නැතිලු දැන් කාලගුණේ වෙනස් වෙලා දේශගුණේ වෙනස් වෙලා දේශපාලනය වෙනස් වෙලා ඒ කරුණු හේතු කොටගෙන එතකොට දැන් ආණ්ඩුවේ වැරද්දක්ද කියලා කියන්න බෑ මොකක් හරි වෙලා මේ දැන් මෙහෙට අඳුර වැටෙන්නේ නැහැ අන් හිතන්නේ සමහර විට මේ ඉන්න ජනාධිපතිවරයා මෙහෙට ආලෝකය ලබා දෙනවා වෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. මොකද සූර්යා කරකවල එහෙම දෙයක් කරන්නත් පුළුවන් නේ සාමාන්‍යයෙන් නේ. පොඩ්ඩක් එහෙට වැඩි. ඔව් රිපෝට් අදිනවා මම දන්නේ ඊට පස්සේ මට කරන එක කරගන්න නැති වෙනවා. ඒකෙන් අපි දේශපාලනයකට කතා නොකරමු. channel එක ඉවරයි. මුව උස්සනවා. ඊට පස්සේ මම කියලා කෙනෙක් නැති වෙනවා. ඔව්. මිස්ටර් කවි. ඒක මිස්ටර් කවි ඉවරයි. ඊට පස්සේ අලුතෙන් එන පොඩි එක්කෙනෙක්ට තමයි කරන් යන්න වෙන්නේ. ඒකෙන්ද අපි දේශපාලනයකට කතා නොකර ළමයාවත් කරන් යනවා දීලා බලයක් කාට හරි ඔය අතර නෙට් එක කාට හරි කවි පෙටියක් දීලා බලන්න කවි පෙටියේ කවියක් කිය ඉන්න මේ හරි මොකක් හරි වෙලා දැන් එහෙම වෙන්නේ නැහැ අර අඳුර බලාගෙන ඉන්න එපා ඉතින් ඒ වුණාට තියෙනවා බලන්න මේ මොකද්ද ඔය රැට අඳුරුයි ඊයේ රැ ගොඩක් අඳුරු වුණා මේ ඒක ඇත්ත අපේ ජීවිතත් අඳුරු වුණා දර්ශනයේම ගොඩක් අමාරු වුණා ඊයේ ඊට නර්තන හැකියාව ඊට පස්සේ තාරකයියගේ දර්ශනයියගේ එළියට ආව හොඳට ඒ මෙහෙමයි ඉතින් ඒ වගේ අර සැඟවුණු කුසලතාවත් එළියට එන වෙලාවල් තියෙනවා ඒක ඇත්ත මේ මෙහි තියෙන දේශගුණයත් ඔව් දේශගුණයත් එක්ක වෙන දේවල් ඒවා ප්‍රශ්නයක් නෑ ඒවා හොඳයි මං කියන්නේ එකකින්ද එන්න මේ අර අඳුර බලාගෙන ඉන්න එපා ඉතින් අඳුර දැන් නෑ ඒ වුණාට ඇලි තියෙනවා තාමත් තියෙනවා ස්වභාව සෞන්දර්යය කියන එක තියෙනවා අර අඳුර වෙනවා කියන එක නෑ හරි කට්ටිය එන්න ආවොත් මේ නංගියේ කඩෙන් තේ එකක් බීලා රොටියක් කාලා යන්න අඩු කරලා දෙයි. මොකද මේ දර්ශන හිමින් කාපා. ඊට පස්සේ අපේ තාරක මහත්තයා කොළඹ ඔන්ලයින් හබ් ඕන. ඊට පස්සේ අපේ ඩ්‍රයිවර් මහත්තයා කෝල් එකක්. ඊට පස්සේ බබා අම්මා ඊට පස්සේ බබා තාත්තා වගේ ඉන්න මෙයා අපේ TikTok කෝචි. තඩි අම්මා හසි නැන්දි ඊට පස්සේ TikTok නිලි ප්‍රවීණ රූපලාවන්‍ය මහාචාර්ය විශාරද දින්න පොඩි දුවක්කු අපි කමු
ඉතුරු වෙච්ච කෑල්ල සුපිරිම කෑල්ල මේ ඔයාලට පේනවා මේ තේරික් ගන්න. පට්ට සුපිරි මේ නංගිත් මරු මේ ස්පොට් එකක් දෙනවා තමයි මෙයාලට. සුපිරිම කෑල්ල මේක සුපිරි මානම කෑල්ල ඉතින් මම කට්ට පේන්ටි පොර කාලා බලනවා මගේ කඩේ. මෙයාගේ තමයි කඩේ මෙයා තමයි මුදලාලි ඒ ප්ලේට් එක මම දෙනවා අවුලක් නෑ එනන් එන්න රොටියක් කාලා බලන්න. මේ අපි ඇතුල් වෙන කාටද? මට උඩු පිදුරු තලා කර රක්ෂිත වනාන්තරයට යන්නේ හොඳේ. හරියට හැසිරෙන්න විනීතව හැසිරෙන්න ඕකේ. අපි යනවා. කෝ කඳුරායි පීරමින් යන්නේ කෝ? අපි දැන් රක්ෂිතේ මේ රක්ෂිතෙන් තමයි යන්න වෙන්නේ. පොඩි කේස් එකක් තියෙනවා 75 ටිකට් එකක් ගන්නවා. මෙන්න මේක තමයි ටිකට් එක. මේක තමයි ටිකට් එක. දැන් ඇවිල්ලා තියෙන ඉතින් අපි වාඩි වෙලා ඉන්නේ. ගොඩක් දුර යන්න තියෙනවා. මේක ඉතින් එනවා නම් ඉතින් මේ බයික් වල එන්නත් බෑ, ට්‍රී වීල් වල එන්නත් බෑ. පයින් තමයි එන්න වෙන්නේ. දැන් කොහොම හරි කරලා ආවා. මේ ඉතින් දැන් අපේ තව සංගීයක් එනවා. තරම් හරි අමාරුවෙන් එන්නේ. ඔය එන්නේ. අපේ ඩයල් එක අපිටත් අද අපි වාල්ලා ඉන්නේ. අපි හති නිසානේ වාල්ලා ඉන්නේ. ගමන් සංගයන්ගෙන් භාගයක් හැල්ලා භාගයක් මග අපි යනවා. මේ තියන්නේ ඔන්න දියල්ල තියෙනවා. දෙකක් තියෙනවා. පොඩි දියල්ලකුත් තියෙනවා. අයියයි මල්ලි ඉන්නේ. පැටියා. ඉතින් ඔය විදිහට තමයි දියල්ල පේන්නේ. සූම් කරලා පෙන්වන්න පුළුවන්. මෙතොත් සූම් වෙන්නේ. ඔන්න සූම් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි දියල්ල තියෙන්නේ. ඉතින් පට්ට ලොකු දියල්ල නා. ඉතින් දියල්ල ගාවටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පේනවනේ ලස්සනට දියල්ල තියෙනවා. මාර ලස්සනයි. සුපිරිය. පට්ටම ලස්සන ප්ලේස් එක. පොඩ්ඩක් යන්න අමාරුයි පාරේ. බලාගෙන මේ ගල් ගැලවිලා තියෙන්නේ. හෙල්ලෙනවා. ගල් හෙල්ලෙනවා, අපි හෙල්ලෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දියල්ල දෙන්නේ. මාරම ලස්සනයි. හැබැයි මේමයි දියල්ල පාමුල නම් ලොකු ගැඹුරක් නෑ. ඒ වුණාට දිය නෑම දානවා. එකෙන් ගාල් දිනනවා. දිය නෑම දානවා. Ava. Ya. මේක බලන්න දානවා. ඇල්ලවල් ඔක්කොම ටික බලලා දැන් යනවා අපි කළු පාලමනේ කළු පාලම බලන්න. අපි ඕසිත් යනවා. අනිවාර්යෙන් ඕසිගේ බ්ලොග් එකක් බලන්න පුළුවන් මේ පාරනේ. කට්ටිය වෙනවා මග.
බොරු කියන සෙට් එකක් තමයි මගේ එන්නේ. ඩ්‍රයිවර් මහත්තයා ඉස්සරහින් වෙනවා. කොළඹ ඔන්ලයින් හබ්බි අයිතිකාරයා. ඊට පස්සේ අර මේ තොප්පිය දාන් ඉන්නේ මේ කවුද යාගේ නම? එයාලා තමයි මේන් ඕගනයිසර්ස්ලා. ඒකින්ද ඊළඟට තොප්පි දීලා තොප්පි එකතු කරගත්ත කට්ටිය. ඕවර් දෙක තුනක් එහෙමත් දාන්න ඕනේ. ටික් ටික්. යා. නැත්තම් හිතන්නේ මේ අපි නිකන් අපිට මගේට ගම විශාල අකරතැබ්බයකට පුකට පාන්න වෙලා තිනවා වහිනවා. ඒ වුණාට අපි ඇල්ලක් ළඟ ඉන්නේ. වැස්සට ගම් වතුරේ උදින් එන වතුර පාර. දැන් ඇත්තටම අපි යන්න එන්න තරම් නැතු ඉන්නේ. අතරමං වෙලා ඉන්නේ. අර ඩ්‍රයිවර් මොක වුණත් එවෙන්න බැරි හින්දා දුවනවා පාර දිගේ. අපිට මේ අවස්ථාවේ ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් මේ මිනිස්සෙක් වැස්සට තෙමුණා මොකද්ද වෙන්නේ කියලා. ජීවිතේට නාල නැති තඩි. වහිනවා කියලා සතුට වෙනවා. ඔව්. එනඩ අර අතර පේන ඇල්ල සුපිරියට ලස්සනට පේන. නෑ වහින්නේ නෑ. ලස්සනයි. මේ අවස්ථාවේ අපිට ෆයිනස් කැලේ පේනවා. අපේ යාළුවෝ ටික ඉන්නවා. තෙමෙන්න වෙනවට යාලා මෙතන ඉන්නවා. වීරක්‍රියාවක් කරලා මේ වීරක්‍රියාව කරපු තොප්පිය තමයි. ඇලට ජම්ප් එකක් දාලා ආයෙ විල දිනෝ. සයිරි තමයි කැච්චයක් කාලා ගෙනල්ලා දී. මගේ වාහනේ එනවා මං යනවා. මේ අපේ රයන් උඩට යන්නේ. ලස්සන ෆයිනස් කැලයක්. සුපිරියා. ආන්ටි මේක අතට අතට කරේ. ඒ උඹට මතකද මේ වගේ තැනක් ගිය පාර රිපීට්. ඉතා අසීරු බමණ ගේදෙන නිම්න අල්ලගෙන එන්නේ. ඕ නිම්න කමෝන්. ඉන්නෝනේ තෑ සයිඩ සුළඟ. අනේ මගේ වට කට. නිම්න කමෝන්. ආයිස් ඉතා වීරයෙන් නගින හසිනි. කිසි අවුලක් නැහැ. බයිට බෙල්ලෝ. අයිවරයිද හසි? එන්න පුළුවන් එන්න. ඇයි යෝෂි සෙරප්පු දෙක එවන්න මෙවන්. මම ගනින් යන්නත් දෙක. තාරක ඔය ඔහොම වෙන්න බෑ හොඳේ. ඇල්ල රොක්කොල අන්තිම වෙනකම් මාත් එක්ක ඉඳපු සමාජිකයා. තඩි බලහන් ඔක්කොම පෙල්ලගෙන එන්නේ. අමාරු නම් සෙරප්පු දෙක ගලව ගන්න. ඕනයි සෙරප්පු දෙක. මේ ඕසියාවේ සෙරප්පු දෙක ගලවගෙන ෆයිනස් කලේ. හැබැයි ලස්සනයි අමාරු ලස්සනක් තියෙන. ඔයාලට පේනද? සුපිරි. අර හරියට යන්න තනි තලාවක් වගේ තියෙන්නේ. අපේ කට්ටිය තමයි මග එන ගමන් ඉන්නේ. එයාලට කන්ටියක් කියලා ඉන්නවා. ඇවිල්ලා අපි අඟුලට